අද මං ගෙනල්ලා තියෙනවා සුපිරිම සුපිරි headset එකක් unboxing කරන වීඩියෝ එක. හරි. ඉතින් මුලින්ම අපි යමු headset එක unboxing කරන වීඩියෝ එකට. හරි. ඉතින් පෙන්නවා වගේම ඔයගොල්ලන්ට මේක brand එක PG කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ මෙතන headset එකේ pitch එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ PG කියලා සහ headset එකේ pitch එකක්. ඒ වගේම මෙතනින් අපිට colors පහක් දීලා තියෙනවා. කොළ, සුදු, රතු, නිල්, කළු කියන ප්ලේස්ටික්. ඉතින් මෙතන damage වෙලා තියෙනවා. ඒක දරාස් එකෙන් order කරද්දි shipping කරද්දි මේක damage වෙලා. හරිද අපි මේක මෙතනින් කොලේ remove කරගමු. ඉතින් ඒ අතරතුර ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා video එක like එකක් දාලා එකතු වෙන්න. හරි ඉතින් දැන් අපි මෙන්න මේකේ මේ box එක මෙතනින් ගලවලා unboxing කරගෙන බලමු අපේ headset එක කොයි වගේ වෙනවද කියලා. ඉතින් අපිට ඉවසිල්ලක් නැහැ මටත් මේක එළියට ගන්නකම්. හරිද අපි headset එක ගත්ත ගමන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ charging cable එකක් අපි ඉතින් ඒක පැත්තකින් තියාගෙන පස්සේ කතා කරමු. අපි ඉතින් box එකේ තව මොකුත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරමු අපේ headset එකේ මෙන්න මේ polythene එක අයින් කරලා මේ headset එක කොයි වගේද කියලා ඉතින් වාව අතර ගත්ත හොඳ weight එකක් එක්ක අපේ headset එක බලා ගන්න පුළුවන් ඉතින් අපිට. ඉතින් මේක ඇවිල්ලා ප්ලාස්ටික් වලින් තමයි අපිට හදලා දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔක්කොම ප්ලාස්ටික් මේක ඇවිල්ලා තියෙන්නේ. මේ අර කනට ෆික්ස් වෙන දෙක නම් මාරම කම්ෆර්ටබල්. ඉතින් මේ දෙක අපිට කනට ගොඩක් වෙලා දාන්න ඊට කිසිම අවුලක් වෙන්නේ නැහැ, අපහසුතාවයක් වෙන්නේ නැහැ. හරිද අපි ඒකෙන් පැත්තකින් තියාගෙන බලමු අපේ කේබල් එක. කේබල් එකේ අපිට බලා ගන්න පුළුවන් USB to type C කේබල් එකක්. ඉතින් ඕගොල්ලෝගේ ඩොක් එකකට මේ USB port එක කනෙක්ට් කරලා ඕගොල්ලන්ට මේ headset එකට ගහලා මේක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් charge කරගන්න. හරි ඉතින් අපිට මුලින්ම තියෙනවා power button එක ඊට පස්සේ call answer කරන එක සහ pause button එක ඊට පස්සේ sound අඩු වැඩි කරන button එක තියෙනවා. ඊට පස්සේ අපිට SD card port එක charging port එක සහ 3.5 mm jack එකක් බලා ගන්න පුළුවන්. ඉතින් mic එකක් ගහන. හරි ඉතින් ඔය වගේ තමයි ඉතින් අපේ headset එක ඒ වගේම ඉතින් ඕගොල්ලෝගේ ඔළුවේ size එකට මේක adjust කරගන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝට පහසු වෙන විදියට ඔයගොල්ලෝ ඉතින් මේක ඇඩ්ජස්ට් කරගන්න. ඒ වගේම තමයි ඉතින් මෙතන පහලින් ලයිට් ඉන්ඩිකේටර් එකක් තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම මේක පවර් ඔන් කරලා පෙන්නන්නම් කොයි වගේද කියලා. ඉතින් පවර් ඔන් කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යටින් red and blue කියන කලර්ස් දෙකෙන් ලයිට් ඉන්ඩිකේටර් පත් වෙනවා. ඉතින් මේක red පත් වෙනවා කියන්නේ මේක කනෙක්ට් වෙලා නැහැ කියනවා. හරි ඉතින් අපි මේක කනෙක්ට් කරගෙන බලමු. ඉතින් ඔයගොල්ලන්ට සුපිරි බේස් තියෙනවා මේක නම් ඉතින් ආයි කියන්න වචන නැහැ. හරි දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මේක මම මොන වගේ ප්‍රයිස් එකකටද ගත්තේ කියලා. ඉතින් මම මේක මිලදී ගත්තේ රුපියල් 1500ක් වගේ පුංචි මුදලකට. ඉතින් මේක ඔයගොල්ලන්ට දරාස් එක හලා මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටමු. ඔයාලට බොහොම ස්තුතියි. වීඩියෝ එක ලයික් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. Goodbye.